මිස් නිම්නාවි කසාද බැන්දුවා. එයාගේ මහත්යත් එක්කම හොඳට ජීවත් වෙන්න පුළුවන් CEO ලක්සරි බංගලෝ එකක් ඔයාට අපි දෙනවා. මේ ඒ නිසා කෙවින්ට එයාගේ වැඩ කටයුතු නිදහසේ කරගෙන යන්න දීලා එයාට තිබ්බ වගකීමක් තියෙනවනේ. ආන්නේ වගකීම අපි හිතුවා මිස්ටර් ජයනාත්ගේ දුවට පවරන්න ඕනේ කියලා. මේ නිම්නාවිට තියෙන එඩුකේෂනල් ක්වොලිෆිකේෂන්ස් ගැන අපිට ප්‍රශ්නයක් නැහැ. තිබ්බ එකම ඉෂුව එක ඔයාට තියෙන වර්ක් එක්ස්පීරියන්ස් එක. හැබැයි අපිට හිතුණා ඔයා පහුගිය කාලේ මෙහි වැඩ කරනකොට එක්ස්පීරියන්ස් තියෙන කෙනෙක්ට වඩා පර්ෆෝමන්ස් පෙන්වලා තියෙන නිසා ඔයාට මේක කියන්න ඕනේ කියලා. නිම්නාවි මේ පෝස්ට් එක බාරගත්තොත් ඔයාගේ ආරම්භක පඩිය හැටියට අපි මන්ත්ලි සැලරි එකම දෙනවා ඔයාට 2 million rupees. ඒකෙන්ම පේනවනේ ඔයාට මේ අපි ඔයාට මොන තරම් වටිනාකමක් වගකීමක් පවරනවාද කියලා. ඒ වගේම තමයි දැන් මේ CEO පෝස්ට් එකට වෙන් වෙලා තියෙනවනේ ලක්සරි වෙහිකල් එකක්. ආන්නේ වෙහිකල් එක ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි මිස්ටර් ජයනාත් මේ ජොබ් එක හොඳට විශ්වාසයෙන් කරගෙන යද්දී මිස් නිම්නාවි කසාද බැන්දුවා. එයාගේ මහත්යත් එක්කම හොඳට ජීවත් වෙන්න පුළුවන් CEO ලක්සරි බංගලෝ එකක් ඔයාට අපි දෙනවා. හරි. අපි මේ ගැන කතා කරමුකෝ. ඔයා බය වෙන්න එපා. අපි හැමෝම ඉන්නවනේ ඔයාට සපෝට් කරන්න. අපි මේ ගැන කතා කරමු. අනේ මැඩම්. නෑ හරි. ඒක තමයි මං කිව්වේ අපි කතා කරමුකෝ. යමුකෝ. ඩඩා මං එනම් මෙහෙම යනවා. මිස්ටර් ජයනාත් මේ වගේ පෝස්ට් එකක් ඔය වයසේ ළමයෙකුට හම්බෙන්නේ බොහොම කලාතුරකින්. තේරුණාද? ඒ නිසා මේ පෝස්ට් එක කොහොම හරි ගන්න එයාට මානසික තත්ත්වය හදාගන්න පුළුවන් විදිහට මිස්ටර් ජයනාත් එයාට කතා කරන්න. ඒක කරන්න පුළුවන් මිස්ටර් ජයනාත්ට විතරයි. හොඳයි ෆොන්සේක මහත්තයා මම උත්සාහ කරලා බලන්න. මට හරියටම ස්ථිරව මුකුත් කියන්න බෑ දුව මේ ගැන මොන වගේ අදහසක්ද දරන්නේ කියලා දන්නේ නැතුව. මම ඒත් කතා කරලා බලන්න. කොහොම නැත් ඉතින් ඔබතුමා ළඟ මේ වගේ තනතුරක් දරන එකේ වටිනාකම ගැන නම් මට යට පහදලා දෙන්න පුළුවන්. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි.